Trick or treat. අර ගහ ඒ ගහ ඇත්තටම හොල්මන් වගේ. Chips. Okay. Happy Halloween. හොල්මන් පාවක් මැදින් යන ගම. Happy Halloween. හැලොවින් එක දාලා තියෙන මාසෙ නම් නියම. අපිට මේ හම්බුනේ චොක්ලට්. අපි හැලොවින් වලට යන්න තමයි හදන්නේ. දැන් ඔක්කොම ලෑස්ති වුණා. මෙයත් ලෑස්ති වුණා. Happy Halloween. අපිට මොනවද එකක් තියෙනවා? මෙන්න. අපි එළියට එද්දිම අපිට තොරේ එදලා ගිහිල්ලා ඒක තරයි යන්න. නෑ ඒක තියලා. ඒක තියලා. ජූඩි කියලා ලයන් කෙනෙක්, ඩැඩා ගෝස්ට් කෙනෙක් නේද? මම දන්නේ මොකක්ද කියලා. එයා නම් ඩයිනසෝර් කෙනෙක්. ඔන්නෝම ඉතින් කට්ටියම ලෑස්ති වෙලා වැස්සෙම එළියට බැස්සා. අද වහිනවා කවදාක්වත් නැති විදියට හැලොවින් දවසේම ඒ හින්දා අපේ ක්‍රොකොඩයිල්ස් ජැකට් එකක් දැම්මා. ඒකේ බටන් ටිකක් ඕනේ නේ. එයා මොකටද කවර් කරන් යන්නේ? කුඩයක් ඕන වෙනවා යන්න. ඔව්. මගේ මෙදා හැලොවින් එක කුඩ ඉහළගෙන. හැලොවින් එක දාලා තියෙන මාසෙ නම් නියමයි. ෆෝල් එකේ පොළ 4 වටේ හැදිලා තියෙද්දි අපි වෙනදා ගියා වගේ ওই පැත්තට යා. මමයි පොඩි එක්කෙනයි යනවා. ඒ පෙන්නේ. I love your costume. Happy Halloween. Oh, this is my dog. That's okay. It's my dog. I'll put him away. I'll put him away. What's your favorite? Here, let's put. Can I fill your little bucket? There you go. No, I gotta put it in there. No, you're not done. Happy Halloween. And there's more. Do you want some chips too? Chips too, and some other candies. Yeah. Fantastic. Happy Halloween. Look, oh my God, he's just here. Yeah, thank you. Thank you. Thank you. හැලොවින් එකේ ඔක්කොම හොඳයි වැස්ස තමයි ප්‍රශ්නේ. ඩෙකරේට් කරලා තියෙනවා. බලමු උඩට ගිහිල්ලා. Say happy Halloween. So nice. Yeah, it's fun. Yeah. Kids and stuff for sure. Say bye bye. Bye bye and happy Halloween. Happy Halloween. See you again. මේ අපේ දෙවනි හැලොවින් ට්‍රීට් එක ගත්ත තැන එතන යාර හරිම ලස්සනට ඩෙකරේට් කරලා තිබ්බා. මෙන්න සූකිරි. ස්පයිඩර් කෙනෙක්. බිග් ස්පයිඩර්. ලෙග් එකකුත් එල්ලෙනවා ඒ ඇස්සේ. See who is that? අපිට ගියපු හැමතැනින්ම වගේ චොක්ලට් තමා මේ වෙනකම්ම හම්බුනේ. සමහර අය නම් කිව්වා ඇති තරම් ගන්නත් කියලා. මේ මෙතනිනුත් එයා කිව්වා අපිට ගොඩාක් ගන්න කියලා ඇති තරම්. අපි ඉතින් එහෙම ගත්තේ නෑ. අපි එකක් දෙකක් අරගෙන ගත්තා. මෙතන ෂොප් එකක තිබ්බා. ඒක නම් ගෙදරක් නෙවෙයි ෂොප් එකක්. ඉතින් එයාත් කිව්වා ඇති තරම් චොක්ලට් ගන්න කියලා. ඒ ටික තරම් අපි දැන් ආය යනවා නෙල්සන් ස්ට්‍රීට් එකට. හැමෝම ඩ්‍රෙස් කරලා ඉන්න හැලොවින් ඉතින් කම්මනක්. මම හිතන්නේ හැලොවින් කියන දේ ලොකු අයයි පොඩි අයයි දෙගොල්ලම එකට එන්ජොයි කරද්දී ඒක හරි ලස්සනයි. අනිත් එක ඇඳුම් ඇඳහම ලොකු අය කවුද කියලා හොයන්නත් බෑ.
පොඩි අය කවුද කියලා හොයන්නත් බෑ. පොඩි බබාලා වගේ සයිස් අය විතරයි අපිට අඳුරන්න පුළුවන්. I tried to leave her inside. She was having none of it. What do you say? Did you got a little baby brother in there? Say happy Halloween. Sukiri, say happy Halloween. Yeah. Happy Halloween to you too. Happy Halloween. Have a good night, guys. Have a good night. I'm saying that you're a no. එදා වැස්ස දවසක් වුණාට අපි හිතුවටත් වඩා ගොඩක් කට්ටිය හැලෝවීන් එකට එළියට බහැලා තිබ්බා. Halloween එකට අදාළව පරිසරය හැදිලා තියෙන්නේ නේ. කොළ හැලෙනවා. වැස්ස පොඩ්ඩක් නැවතුවා නම් හොඳයි යන්නේ. යා. ඉස්සරහා බිල්ඩින් එකක් තියෙනවා එතන නම් හැපනින් වගේ. ගිහිල්ලා බලමු කොහොමද වෙන්නේ කියලා. ඩාන්ස් කරනවා. වැස්සේ නැත්තම් හොඳට ඩාන්ස් කරනවා. ඔව්. මේ දැන් අපි යන තැනත් ලොකුවට ඩෙකරේට් කරලා තිබ්බා. මාරම ලස්සනයි. කට්ටිය එළියේ ඩාන්ස් කර කර හිටියා. වැස්ස වුණත් පේනවනේ කුඩයක් ඉහළගෙන ඩාන්ස් කර කර ඉන්න හැටි. කොච්චර බය හිතෙන විදිහට ඇඳගෙන හිටියත් එයාලගේ වෙල්කම් කරන හැටි නම් හරිම ෆ්‍රෙන්ඩ්ලි. එතනින් චොක්ලට් ටික අරගෙන අපි හිතුවා මෙතන ලස්සන නිසා ෆොටෝ එකකුත් අරගෙනම යන්න. මම ලංකාවේ ඉන්න කාලෙත් හැලෝවීන් කියන දෙයට හරි ආසයි. ඒක අපේ ලංකාවේ ලොකුවට සෙලිබ්‍රේට් කරේ නැති වුණාට අපි මෙහෙට ආවට පස්සේ ඒක මෙහි ලොකුවටම සෙලිබ්‍රේට් කරද්දී මටත් ඒ වගේ ඇඳන් යන්න හම්බෙන එක ගැන හරිම සතුටුයි. මෙන්න මෙතන ෆූසෙක් යනවානේ. කට්ටිය ඇඳන් ඉන්න ඇඳුම් දැක්කහම වෙලාවකට හිතෙනවා මෙයාලා කොහොමද මේව හදාගත්තේ කියලා. ඩයිනෝසර් කෙනෙක්ගේ වීඩියෝ එකක් Like a dead doll strapped to herself. අපේ පැංචි ලයන් කෙනෙකුට ඇඳන් හිටියේ. ඉතින් එයාට හැමම ඩැඩාගේ ළඟ නිින්ද ගිහිල්ලා. ඉතින් මේ ලේඩි බබාගේ කොස්ටියුම් එක ගැන තමයි කතා කරන්නේ. හරි මමාරුවෙන් අරයව යවා ගත්තා. මොකද අඬනවා කොල්ලා. මේක දියලා. හා. සෙනග ගොඩයි මෙතන එනිසා ඉතින් අපිට කුඩේ තරම් අක්ෂර යන්න අමාරුයි. මේ ඉන්නේ දෙන්න. ඩැඩත් එක්ක යවනවා චොක්ලට් ගේන්න. කට්ටිය ගොඩයිම තේරෙනවනේ. එක එක්කෙනා එක එක විදිහේව තමයි ඉඳන් ඉන්නේ. That's not old. Yeah. Sorry, I was like, oh, abandoned it. මේ සවයිස් කෙරේ. එතන තව ෆැමිලි එකක් ඉන්නවා. මට දැන් මේ අතන තමයි දෙන්නේ චොක්ලට්. We went there, but we'll go again. අයියෝ ආවේ නැත්තේ. මේ කුඩත් තරන් යන්න බෑ. මේ ස්ලීපි ලයන් කෙනෙක් ඉන්නවා අපිට. ස්ලීප් ලයින් කියන. ස්ලීපි ලයන් චොක්ලට් ටික බෑග් එකට දාගන්නවා නැත්නම් අපිට යන්න අමාරුයි. ඒතකොට මෙයාට. වට. ඒකයි ප්‍රශ්නේ. වටේ. කොමින්නේ. යන්න නෑ ඔය චොක්ලට් එක කන්න බලන් ඉන්න. Say dada open. මේක Pirates of the Caribbean වගේ එන්නේ එහෙම එකක් තමයි මෙතන කරලා තියෙන්නේ. යා මැරිලා වෙල්ලිලත් ඉන්නේ යාව. අපි පොඩි එක්කෙනාව තනියමම යවුවා. මොකද මේක එයාගේ හරියට එක්ස්පීරියන්ස් කරන පළවෙනි හැලෝවීන් එක වගේ තමයි. Oh, is this your first station tonight? Happy Halloween. Happy Halloween. Cute. යනවා ට්‍රික් ඔර් ට්‍රීට්. Happy Halloween. Happy Halloween. Oh. Okay,
ගොඩක් කියනවා. චොක්ලට් චිප්ස් ගොඩක් අරන් ආවා. තාම වහිනවා. ඒ වුණාට කුඩේ ඕනේ නැහැ. දැන් අර කට්ටිය හොයාගෙන යන්න ඕනේ. ඒකත් මරු. තනියම යද්දිත් මරු. යන්න ඕනේ ආ පැත්තකටත් යන්න ඕනේ. යා. සම්සුගිරි. ස්ලීපි ලයනුයි ඩයිනසෝර් එක්ක. අන්න තාරාවෙක් එනවා. මම යන්නද? ඇත්තටම හැලෝවීන් කියන දේ හොරර් කන්සෙප්ට් එකකට තමයි තියෙන්නේ. ගොඩක් වෙලාවට එයාලගේ අර බය හිතෙන දේවල් වලින් තමයි එයාලා ඩෙකරේට් කරලා තියෙන්නේ, අඳින්නේ මේ හැමදේම. මේ වෙද්දින අපි චොක්ලට් ගොඩාක් එකතු කරන් ඉවරයි. මම හිතන්නේ පැය දෙකක් විතර අපි ඇවිදින්නත් ඇති. අන්තිමට පොඩි එක්කිනා පොඩ්ඩක් නිදා ගන්න ඕන වගේ තිබ්බ නිසා මම එයාවත් දැදා එක්ක යවලා මම තනියම හැලෝවීන් ගියා. Yeah, sleepy. Suki, say hi, Dada. පොල්මන් පාවක් මැදින් යන ගම. අපි දැන් යමු අර පැත්තටනේ. Oh, look at the roar. The lion roar. One more time, finish. One more time. That's enough. තනියම යනවා චොක්ලට් එකතු කරගෙන හැලෝවීන් එකට. සීතලයි චුට්ටක්. මගේ එක How about a treat? Because I love your costume. treat. Oh, nice. Would you like chips? Or Yeah. Would you like a treat? Chips. Okay. Happy Halloween. Happy Halloween. Nice to see you. Bye-bye. I got one chips. මම ගොඩක් තැන්වලට ගියා. හැම එකක්ම නම් වීඩියෝ කරන්න බැරි වුණා. Happy Trick or treat. Halloween. Thank you. Okay, have a good night. You too. දැන් මෙන්න මේ ගාන චොක්ලට් තියෙනවා. පේනෝනේ බාගෙට එමිලේ ඉන්නේ. රැස්ස හොඳටම. මම හිතුවේ ඉතින් මෙහෙමම ආපහු ගෙදර යන්න. වහිනවා. ඒ නිසා ගෙදර යන්න හිතුවා. මගේ පිටිපස්සේ ඇත්තටම හොල්මන් වගේ. අර ගහ ඒ ගහ ඇත්තටම හොල්මන් වගේ. මට හින්දා මෙතන නැවතිලා වීඩියෝ එකක් ගන්න හිතෙනවා. පේනවනේ? යන් අපි. Trick or treat. Here you go. Oh, And then give you that. Do you want a glow stick? Just makes you a little bit more visible. Yes. Which color would you like? pink. Oh, I think this one. Yeah, this one. Yeah. Here you go. It's hard to find them. Happy Halloween. Happy Halloween. Happy Halloween. මෙතනින් තරම් දැන් ගෙදර යන ගම. මම හිතුවා ඇති කියලා. ඒ හින්දා ගෙදර යනවා එහෙනම්. හැලෝවීන් එකක් මෙතනින් ඉවරයි. මට ඉස්සරහින් ළමයි කට්ටියක් යනවා. මම ළමයි වන්නේ ඇඳගෙන යනවා. take it. Open. අපිට මේ හම්බුණු චොක්ලට්. ඔක්කොම ටික.